මේ නිවන් දකින ආකාර හතරක් අපි කිව්වනේ. අර ගමේ ඉන්නම්ම නිවන් දකින හැටි කිව්වනේ. අර අවුරුදු 7 ළමයා ගමේ ඉන්නම්ම නිවන් දකින ක්‍රමය කිව්වනේ. මේ ඔක්කොම ටික දැනගත්තට පස්සේ මේ සේරම කොන්ටවුන්ද රසරද ආයේ මේ කෙලවරද සාරාංශකයේ කල්පලක්ෂයද ඔක්කොම ටික හරියටම දැනගත්තොත් මොකද? ඔක්කොම සුද්ධ වෙනවනේ. එකක්වත් ඇත්ත වෙන්නේ නැහනේ. අවසානයේ සුද්ධ වෙලා ඔක්කොම නැතුවොත් නම් නිවන් දකින්නෝනේ. එහෙම නැත්තම් නිවන් දකින්නේ නැහැ. මොකක් හරි දෙයක් තිබ්බොත් නිවන් දකින්නේ. මොකක් හරි යන්තම් හරි ඒත් අරක තියෙනවනේ කියලා. ඔය අභිධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය කියන්නේ පද පරමයි කියන හේතුව මොකක් හරි චොට්ටක් හරි තියෙනවා කියලා හිතනවා නෑ. අතකම් පද පරම. මේක හරි පුදුම දාවා. ඔය ඒ කම්පැනි තියෙන්නේ තියනවා කියන සිතු ඒක තමයි කම්පැනි. තියනවා කියන ඊට කම්පැනි. ඒක අනිත්‍ය සංඥාව වෙනවා කියන්නේ. එතකන් අනිත්‍ය සංඥාව වෙන්නේ නැහැ. ඊට කම්පැනි නේ එතකම් පද පරමයි. දැන් අපි සිලබස් හදාගෙන ඉගෙන ගත්ත තරමට ඉගෙනගෙන තියෙනවා අපි කියනවා. නිවන් දකින්න හැදෙන්නේ නිවන් දකින්න නැති හැටිද? නිවන් දකින්න නැති හැටි. ඒකේ ඉන්න මුං ඔක්කොම විභාගات පාස් කරලා පොදුත්තා කරේ තියාගෙන මේ අපි නිවන් දකින්න බෑ. ඇයි? මේ පීන්නේද? මේ සිලබස් එක බලන්න. කොහොම නිවන් දකින්නේ? ඕ ඉතින් බෑ තමයි. බෑ. ඔය ටික ඉගෙන ගන්නකොට වයසයි. ඊට පස්සේ වල කච්ච එක හරිච්චර තමයි. අනිත් එක ඒ ටික ඔක්කොම තියෙනකොට කොහොමද බෑනේ අර කොහොමද ඕක ලියා ගන්න බැරි ඉඳ අපේ නිවන් දකින්න බෑ කියලා මේ ආත්මෙත් නිවන් දකින්න බෑ ඊට පස්සේ මේ දෙව් මිනිස් සැප කලවර නිවන් සුව ගන්න දෙව් මිනිස් සැප කලවර නිවන් සුව කොහමද අතන්ති දෙන්නේ දන්නවද දැන් දිව්‍ය ලෝකෙත් තියෙන මේ කම්පණය නෙමෙයිද මේක ඇත්ත නොවන තැන සුඛ වන තැන දිව්‍ය ලෝක නෙමෙයිද ඒ දෙව් මිනිස් සැප කලවර නිවන් සුවේ මේ මොහොතේමනේ 31 ලෝක ධාතුම තියෙන්නේ මෙතනනේ නැද්ද ඒ දෙවියන් සැප කලවර නිවන් සුවේ තියෙන්නේ මේ මොහොතේමනේ එහෙමයි අර සංඥා මේක කම්පණය මේක කම්පණය අපේ අම්මලා හිතුවා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙත් ඉපදලා ඒ සපත් ඉඳලා නේද ඊට ඒ සපටි ඔක්කොම ඉඳලා ආයෙ එන්න මෙහෙ වෙලා ගන්න දකින්න හරිද මේක පටලව ගන්න ඔව් අර නැති මේ අසරණකම තමයි නේද පොතේ ආරෙන්නස් මේක මෙන්න හෙලිකර වෙනදට ඉතින් අපි අර මොනවාද සෝවාන් කෙනා ආත්ම හතක් උපදිනවා කිව්වා වගේ. අපිට ඇත්තටම හිතාගෙන පස්සපැත්තේ ඉන්නේ සෝවාන් කෙනා ආත්ම හතක් උපදිනවා. සීල විඤ්ඤාසය. ඒ එවම්පි ಜಾති, දිවම්පි ಜಾති, තිනම්පි ಜಾති. ඔය ಜಾති කියන්නේ මොනවද? ඒ සිතේ. එවම්පි නිවාසං, දිවම්පි නිවාසං, තිනම්පි නිවාසං කියන්නේ මොනවද? මේ අරමුණු. ඉතින් අරමුණු හතක් උපදිනවා සෝවාන් කෙනාට. මොකද්ද? අරහත්ත්වයටපත් වෙනකොට උපදින. අරහත්ත්වයටපත් වෙනවා අනිවාර්යෙන් මේ අරමුණු හත උපදිනවා. මොකද්ද? දැන් සෝවාන් මාර්ගසිතයි ඵලසිතයි දෙකයි. සකදාගාමි මාර්ගසිතයි ඵලසිතයි දෙකයි. අනාගාමි මාර්ගසිතයි ඵලසිතයි දෙකයි. ඒතර අරහත් මාර්ගසිතයි දෙකයිනේ. ඒතර 8යිනේ. දැන් සෝතිපන්න කෙනා. දැන් සෝතාපන්න කෙනාට මාර්ගසිත ඉවරයිනේ. ඉවරයිනේ. ඒතර තව 7යි ඉතුරු නැති ඒවාත තමයි. ඔක තමයි හත තවක උපදින්නේ. ඒ සිතිවිලියක් උපදිනවා. අපේ අම්මලා ඉතින් ඉන්නවා. මේ ඒ සෝවන් වල කම නැහැ හොඳ ආයු උපදිනවා. ආත්මත නෑ. ඇත්තේ නිර්වාණ මාර්ගය කියන්නේ පුදුම කතාවක්. ආශ්චර්යවත් කතාවක්. ඇත්තටම සුෂ්ණි මුහුත වෙනවා තමයි. ඕ අඳුන් කුඳු මෙන්න ආందోලනාත්මක ඒවා නේද බලන්න එපා බුද්ධෝත්පාදයකට බුද්ධෝත්පාද කියන නම දැන් අපිට ධර්මයේ නේද අවබෝධ කරන්න පුළුවන් නම් අත්දකින්නත් පුළුවන් නම් කියන්න කොන්දක් නැත්තේ කියන්න කොන්දකුත් අපිට තියෙනවා ඒ ඍජුභාවය නැත්තම් මේක කියන්නේ ඒ ඉන්සයි බුද්ධෝත්පාද බුද්ධෝත්පාද කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි ඒ සැබෑම බුද්ධ භාවය ලෝකෙට ඉවර කරන එකයි ඒ බුද්ධෝත්පාද කියලා කියුවයි කියලා අහනවා ඔව් බුද්ධෝත්පාදකේ බුදුන් උපදිනින් බුද්ධ උපදිනන බලපියවක මේක අහලා බුද්ධ කියන්නේ පුජ්‍යලෙක්ද නෑ අයි ඔබට බුදුන් උපදින්නත් ඔබටත් ඒක ඒ අපි කිව්වේ ඔබ වදින්නේ ඔබටයි කියන්නේ
මේක දන්නවනම් හැමදාම බුදුන් වදිනවා. ඇයි ඒ? Tamanට නේ වදින්නේ. Tamanගේ හිතේ සත්‍ය දැකලා මතුවෙන ගානට වදින්න හිතෙන්නේ නැද්ද? සමහර අම්මලාට මේ සත්‍ය එනකොට සාදු කියවෙනවා. කියනව නෙමෙයි කියවෙනවා. වදිනව නෙමෙයි වැදෙනවා. අම්මෝ අපි ඉතින් හිටපො. නේද? බුදුන් වදින්නේ නැද්ද? බුදුන් වදිනවා. දැන් මේ අපේ අම්මලා මල් පූජා කරන්නේ නැතුව ඉන්නවනද? අම්මලා මල් පූජා කරන්න ඕනේ. අම්මලා ගාත කියන්න ඕනේ මල් පූජා කරන්න ඕනේ බුදුන් වදින්න ඕනේ. ඔක්කොම කරන්න ඕනේ. ඇයි? අම්මේ අම්මට තේරෙනකන් අම්මා දන්න ටික කරන්න. මේ එහෙම ප්‍රශ්නයක් මෙතන නැහැ. නැද්ද? හිත නිවෙන්න නෙමෙයි දෝනේ. ගින්න නිවෙන්න නෙමෙයි දෝනේ. ඒ හැම ආකාරයෙන්ම ගින්න නිවෙනවානේ. මේ මිනිස්සයා වෙන මොකුත් දන්නේ නැත්තම් මොනව කරන්නේ? දන්න දේ කරන්න එපා. ඔය හැමදේම සුන්දරයි. සුන්දර දේ සුන්දරයි. මේ පුදුම කතාවක්.